ළමයි, welcome back to my YouTube channel. ඉතින් අද ඔයාලව මම ලස්සන තැනක් බලන්න එක්කගෙන යන්න හදන්නේ. ගොඩාක්ම යන්න අමාරු තැනක්. ලේසියෙන් ටිකට් එකක් ගන්නත් අමාරුයි. ඉතින් අවසානයේදී කොහොම හරි try එකක් දීලා ඔන්න මමත් යන්න හදන්නේ. අපි ගිහිල්ලා බලමු එතෙන්ට කොහොමද කියලා. ඉතින් යන්න කලින් උදෙන්ම බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඊට පස්සේ ට්‍රේන් එකේ නැගලා ආපහු අපිට බස් රයිඩ් එකකුත් තියෙනවා. ඉතින් බස් රයිඩ් එක යන්න කලින් හිතුවා මම මාට් එකට ගිහිල්ලා කැෆේ ලැතේ එකක් බොනවා කියලා. මොකද මේ දවස්වල සීතලයි. ඉතින් මම ඔයාලට කලින් vlog එකේ කිව්වට winter season එකේ අන්තිම vlog එක කියලා. ඒකට sorry මොකද මේ vlog එකත් winter season එකේ කරපු vlog එකක් තමයි. හැබැයි හිම නම් පෙන්වන්නේ නැහැ මේකේ. ඒ වුණාට මේක ගොඩාක්ම ලස්සන වෙන ලෝකයකට ගියා වගේ තමයි මේ අද පෙන්නන vlog එක යන තැන. ඉතින් ඔයාලා මාත් එක්ක දිගටම බලාගෙන ඉන්න මම අද කොහෙද යන්නේ කියලා. මම ඔයාලට මුල ඉඳන් අන්තිම වෙනකන් ඒ යන තැනට ගිහිල්ලා පෙන්නන්නම්. ගොඩාක් දේවල් බලන්න තියෙනවා. ඉතින් දිගටම බලාගෙන ඉන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඉතින් මම අද යන්නේ ටෝකියෝ වල තියෙන ටීම් ලැබ් බෝඩ්ලස් කියන මියුසියම් එක බලන්න. ටෝකියෝ වල ටීම් ලැබ් මියුසියම් දෙකක් තියෙනවා. මම අද යන්නේ ටීම් ලැබ් බෝඩ්ලස්. ඉතින් ඔයාලා එතෙන්ට යනවා නම් අනිවාර්යෙන් ටිකට් මාසෙකට විතර කලින් ඉඳන් බුක් කරගන්න ඕන. එතෙන්ට ගිහින් නම් ටිකට් ගන්න බෑ. මොකද මම කලින් ආපු මුල් දවස්වල මෙතෙන්ට යන්න ආසාවේ එතෙන්ට ගිහිල්ලා ටිකට් නැතුව ආපහු හැරිලා ආවා. ඒ නිසා මාසෙකට කලින්වත් ටිකට් බුක් කරගන්න. Team Lab Borderless has no maps or routes. チームラボボーダレスにはマップも順路もありません。Some of the rooms are hard to find. ඉතින් මේ කෞතුකාගාරයේ නිර්වචනය කරලා තියෙනවා සිතියමක් හෝ නිර්වචනය කරන ලද මාර්ග නොමැති 3D ලෝකයක් කියලා. මම මේ වීඩියෝ එකට වැඩිය වොයිස් දෙන්නේ නැහැ මොකද ඔයාලට ඒ ෆීලින් එක ගන්න නම් ඒ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක්කම ඒ වීඩියෝ එක බලන්න ඕනේ. ඉතින් මෙතනින් එහා මගේ වොයිස් එච්චර නැති වෙයි. ඉතින් මම ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක දීලා තියෙනවා. මම කියන දේවල් වැඩි ගණන් ගන්න එපා. ඉතින් මේක ලස්සනට නිර්මාණය කරලා තියෙන සිතියමක් නොමැති ඩිජිටල් ලෝකයක් කියලා කියන්න පුළුවන්. අන්තර්ක්‍රියාකාරී ඩිජිටල් ස්ථාපනයන් 50කට ආසන්න ප්‍රමාණයකින් මේක සමන්විත වෙලා තියෙනවා. එකිනෙකට වෙනස් කාමර වලින් ඒක ලස්සනට නිර්මාණය වෙලා තියෙනවා.
ඔයාලා බලලා තියෙනවද මැරිපෝසා ඩිස්නි සුරදේවතීන්ගේ කාටුන් එක? අන්න ඒ ෆීලින් එක දැනෙනවා මට මේක බලාගෙන යද්දි නිකන් එඩිට් කරගෙන යද්දි මේ වීඩියෝස් වල ඒ සවුන්ඩ් ඒ වටපිටාවේ ඒ දේවල් දැක්කහම මට නිකන් මේ මැරිපෝසා වගේ ෆීලින් එකක් දැනෙනවා. අනේ එතෙන්ට ගියාට පස්සේ මට එන්න තැන මතකත් නැහැ. ඒ තරම්ම මාරම ලස්සනයි. එක එක කුටි එක එක විදිහට ලස්සනට තියෙනවා. මට හිතා ගන්න බෑ කොහොමද ඒ විදිහට එහෙම එච්චර ලස්සනට හදන්නේ කියලා. ඇත්තටම වෙනමම ලෝකයකට ගියා වගේ දැනෙන්නේ. So
මේ මියුසියම් එක ඇතුලේ එකිනෙකට වෙනස් රටා මවන කොටි 50කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ හැම එකක්ම එකිනෙකට ගොඩාක් වෙනස් රූප රටා මවනවා. මේ ඩිජිටල් ලෝකය හරියට අපේ හිතේ මැවෙන රූප වගේ. අපේ හිතේ මැවෙන රූප ASCII අපි ජීවත් වෙනවා වගේ තමයි මෙතෙන්ට ගියාම දැනෙන්නේ. ඒකත් හරියට මම ඔයාලට කලින් කිව්ව මගේ යටිහිතේ මැවිලා තිබ්බ මැරිපෝසා ඩිස්නි කාටුන් එක වගේ. ඉතින් මේක තමයි ටෝකියෝ ටීම් ලැබ් බෝඩලස් එකේ ෆේමස්ම ප්ලේස් එක. මෙතන හරිම ලස්සනයි. ඔයාලට දැන් උනත් දැක්කහම මේ vlog එකකින් උනත් හිතා ගන්න පුළුවන්. එතන මාරම ලස්සනයි. එතන ඒ එල්ලලා තියෙන ඒ අයිටම්ස් ඒවා කලර් වෙනස් වෙනවා. ඒ සවුන්ඩ් ඒ හැම එකමත් එක්ක ඒක නිකන් වෙනමම ලෝකයකට ගියා වගේ මට නම් හිතා ගන්න බෑ. මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් ඔයාලට මම මුල ඉඳන් මම දකිපු හැමදේම මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. අනිත් එක ඔයාලට මට ලැබිච්ච ඒ ෆීලින් එක ලැබෙන්න ඕන නිසා මම ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකත් එක්ක හැමම දාලා ඇති vlog එකට. ඔයාලට ඒ දේ ඒ විදිහටම විඳින්න ඕන නිසා ඉතින් ඔයාලා දකින දේ ඔයාලා හිතන දේ මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා කියන්න. ඉතින් වින්ටර් සීසන් එකේ vlogs මෙතනින් ඉවර වෙනවා. ඔයාලට ඊළඟට මම අරගෙන ඉන්නේ ලස්සනම ඍතුව. ඒ කියන්නේ වසන්ත කාලයේ ලස්සන vlogs තමයි ඔයාලට ඊළඟට බලන්න පුළුවන්. ඔයා තාම මාව subscribe කරලා නැති කෙනෙක් නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. එහෙනම් අදට මම මේ vlog එක මෙතනින් ඉවර කරනවා. ආපහු දවසක වසන්ත ඍතුවේ ලස්සන vlog එකකින් අපි නැවත හමු වෙමු. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමට ඉන්න. Goodbye. Sayonara.